ඔන්න අපි අද ආවා බයිසිකලේ හදාගන්න නිපුණ මහත්තයා ගාවට. ඉතින් නිපුණ ලහි වැඩක් පිරිසිදු කරලා ලස්සනට වැඩේ පටන් ගන්න කොල්ලෙක් තමයි. පොඩි වැඩකුත් දෙනවා. ඉතින් ජෙනුයින් පාර්ට්ස් දාන්න ඕනේ අපි දානවා නම් බයිසිකලයක වැඩි ආයු කාලයක් තියාගන්න. ඉතින් ජෙනුයින් පාර්ට්ස් එකේ පොඩි ගාණක් වැඩි වුණාට අපිට ඒක වැඩි කාලයක් පදින්න පුළුවන්. ඉතින් හරි පිරිසිදුවට හයි කරලා චේන් ස්පොකට් අපි දැම්මා බජාජ් ප්ලැටිනා 100 එකකට. ඉතින් නිපුණ තමයි වැඩි ලස්සනට කරේ. චේන් එක කියන්නේ ප්‍රධාන අංගයක් අපිට වේගෙන් යනකොට ආයි කාලයක් අඩු ගන්න මාස කිලෝමීටර් 35000ක්වත් දුවන්න පුළුවන් නම් බයිසිකලේ අලුතෙන් එනවා වගේ. ඉතින් ජෙනුයින් දාලා බැලුවා මේ පාර ගොඩක් හොඳ වෙයි කියලා හිතනවා. අපි වෙනදට නෝමල් චේන් ස්පොකට් දැම්මම මාස 7ක් 8ක් වගේ යනකොට ඒක කාලි ඉවර වෙනවා. දැන් ඔය නිපුණ හොඳට හොදලා එහෙම තමයි මේක හයි කරන්නේ. ඒ කෑලි ඔක්කොම මෙව කරලා ඉතින් නිදහසේ ලස්සනට වැඩේ කරගන්න පුළුවන් වෙනවා. අපි දැන් බලමු මේක. ඔව් ඔන්න දැන් නිපුණ ජෙනුයින් පාර්ට්ස් ඕපන් කරන්න යන්නේ. මිනිහත් හරි කැමති ජෙනුයින් පාර්ට්ස් දාන්න. ඉතින් කාලේ ගොඩක් යනකොට අපි පොඩ්ඩක් ගාන වැඩි වුණාට ඔව් නිපුණට පොඩි සන්තෝෂයකුත් තියෙනවා මිනිහා වගේ එකක් දානකොට. බයිසිකලයක් අපි හදනකොට නිතරම අලුත් විදිහට තමයි කියන්නේ හරියට හදනවා නම් තමයි අපිට පොඩි බය නැතුව ගමනක් යන්න පුළුවන්. අද අපිට දුරක යන්න ඕනොත් හිතුනොත් දැන් නුවරඑළිය යන්න හිතුනොත් ටක් ගාලා යන්න පුළුවන්. ඉතින් මෙහි ගොඩක් ස්කූටි තමයි හදන්නේ. සෑම වර්ගයකම ස්කූටි තියෙනවා. තව පොඩි බාසුන්නෑ කෙනෙකුත් ඉන්නවා. බාසුන්නෑත් ගොඩක් වැඩ කරනවා හරියට ආයුධ අරගෙන එහාට යනවා. කොහොමද? නැවත හරියට අලුත් එකක් දානකම්. ඉතින් සියලු දෙනාටම ජය වේවා.